හරි. සුබෝදෑසනක් පුතේ. අ අද අපි කතා කරන්නේ ICT විෂය නිර්දේශය ඔයාලගේ 6 ශ්‍රේණිය ICT විෂය නිර්දේශයට අදාළව තියෙන පළවෙනි පාඩම ගැන. එතකොට අපි මේ පළවෙනි පාඩමේ පරිගණකය හැඳින්වීම කියන මාතෘකාවට තමයි යන්නේ. හැබැයි අපි මේ පරිගණකය මොකක්ද කියලා හඳුනගන්න කලින් අපි හඳුනගන්න ඕන මේ යන්ත්‍රයක් කියන්නේ මොකක්ද? What is a machine? හරි. එතකොට මේ යන්ත්‍රයක් කියලා කියන්නේ පුතේ හැමතිස්සෙම මිනිසාගේ වැඩ පහසු කරන්න. නේද? මිනිසාගේ වැඩ පහසු කරන්න, කාලය, ශ්‍රමය ඉතුරු කරගන්න භාවිතා කරන මිනිසා විසින්ම නිර්මාණය කරන ලද උපකරණ විශේෂයක් තමයි යන්ත්‍රයක් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට හිතන්න ඔයාලා වාහනයකින් කොහෙට හරි ගමනක් යන එකද ඔයාට මහන්සි? පයින් යන එකද මහන්සි? නේද? පයින් යන එක අපිට මහන්සි වැඩි. අපේ කාලය වැය වෙනවා වැඩි. හැබැයි අපි වාහනේ යනවා නම් එහෙම නැහැ. අපේ වැඩ පහසු වෙනවා නේද? එතකොට රෙදි සෝදන යන්ත්‍රය, එතකොට ගෙදර එදිනෙදා ජීවිතේ භාවිතා කරන රූපවාහිනිය, විදුලි පංකාව, AC එක ඔය වගේ ගොඩාක් උපකරණ තියෙනවා යන්ත්‍ර විදිහට අපි හඳුනගන්න. එතකොට ඒ කියන උපකරණ වලින් ඒ යන්ත්‍රවලට ආවේනික කාර්යයන් කරනවා. එතකොට පුතාලට පොඩි ඇක්ටිවිටි එකක් තියෙනවා මෙතනින් එහාට. ඔයා දන්න යන්ත්‍ර 10ක් ඇඳලා නම් කරලා ඒකේ කාර්යය මොකක්ද කියලා ඉදිරියෙන් ලියන්න ඕන. ඊට පස්සේ අපි කතා කරනවා පරිගණකය ගැන. දැන් සාමාන්‍යයෙන් මට කියන්න පුතේ මේ පරිගණකය කියන්නේ මොකක්ද කියලා. පරිගණකය කියලා කියන්නේ දත්ත තොරතුරු බවට පත් කරන මිනිසා විසින් නිර්මාණය කරන ලද විද්‍යුත් උපකරණයක්. එතකොට අපි මේ පරිගණකය හැඳින්වීමේදී කරුණු තුනක් විශේෂ කරලා දක්වනවා. කවුද මේක නිර්මාණය කරන්නේ? මෙයාගේ කාර්යය මොකක්ද? සහ මෙයා වැඩ කරන්නේ කොහොමද කියන එක. එහෙනම් මිනිසා විසින් නිර්මාණය කරන විදුලියෙන් වැඩ කරන දත්ත තොරතුරු බවට පත් කරන උපකරණයක් තමයි පරිගණකය කියලා කියන්නේ නේද? පරිගණකය ගත්තහම ඔයාලට ඒකේ කොටස් කීපයක් දකින්නට ලැබෙනවා නේ. මූලික වශයෙන් ගත්තොත් මොනිටරය, සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් කියලා මෙතන මෙහෙම පෙන්නුවට අපි මේකට හරි නම කියන්නේ සිස්ටම් යුනිට් කියලා. අපි කියනවා පද්ධති ඒකකය. පද්ධති ඒකකයේ ඇතුලේ තියෙන පොඩි කොටසක් තමයි CPU කියලා කියන්නේ. හරි? එතකොට යතුරු පුවරුව, මූසිකය වගේ අත්‍යවශ්‍ය උපකරණ කීපයක් තියෙනවා මේ පරිගණකය ගැන අපි කතා කරද්දී. ඒ කියන්නේ මේ කියන උපාංග ඔක්කොම එකතු වෙලා තමයි මේ පරිගණකයකට අපි දෙන කාර්යය සම්පූර්ණ කරන්නේ. එතකොට පුතේ සාමාන්‍යයෙන් මේ Windows 7 සාමාන්‍යයෙන් අපි මේ භාවිතා කරන යන්ත්‍ර ගොඩක් වෙලාවට Windows 7 ඒවා තියෙනවා තාමත්. එතකොට මේකේ ගත්තාම මේ පරිගණකය ඔන් කරාම ඔයාට මේ පරිගණකයේ තිරයක් එනවනේ. මේ තිරේට යම්කිසි ලක්ෂණ කීපයක් යම්කිසි කොටස් කීපයක් තියෙනවා. හරි. ඔයාට මේක සමහර විට පේනවා ඇති. මම චුට්ටක් icons ඒ කියන්නේ මේ තිරයට කියනවා ඩෙස්ක්ටොප් කියලා. මේ ඩෙස්ක්ටොප් එකේ තියෙනවා චුටි පින්තූර ඒවට අපි කියනවා icons කියලා. එතකොට පහළ තියෙනවා පොඩි තීරුවක්. ඒකට අපි කියනවා task bar. ඒ වගේම කම්පියුටර් එකේ දිනය වේලාව වගේ දේවල් පෙන්වන මෙන්න මේ කොටසට කියනවා අපි notification area. මෙතන තියෙනවා start button එක. එතකොට මේකේ පුතේ start button එක press කරාම පොඩි menu එකක් එනවා. ඒ menu එකටත් අපි කියනවා start menu කියලා. පැහැදිලිද? එතකොට ඕක තමයි පරිගණක මේ desktop එකේ මූලික කොටස් ටික. හරි. එතකොට අපි මේ අද විනාඩි ගානක පොඩි හැඳින්වීමක් අපි මේකෙදි කරේ. අපි බලමු අපි මේ පාඩම ඉදිරියටත් තව පොඩි කොටසකින් සම්බන්ධ වෙන්න පුතාලට.